මම ඒවා කියන්නේ නැහැ දැන් අර අපේ අනිත් සහෝදරු තමයි ඒවා වැඩිපුර කියන මම ටිකක් අඩුවෙන් ඒවා කියන්නේ දැන්. හරිද? නැත්නම් එකින් එක කියන්න පුළුවන් මේගොල්ලෝ කොච්චර ධනෙ නාස්ති කරලා තියෙනවද මහජනයාට. කොච්චර ධනෙ හොරකම් කරලා තියෙනවද. ඒ ඔක්කොම පරීක්ෂණ යනවා. ඔක්කොම පරීක්ෂණ යනවා. කවුරුත් බය වෙන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් සෝදූෂණ කොමිසම සභාව, නීතිපති දෙපාර්තමේන්තුව මේවා ඒකාබද්ධව ඉතා හොඳින් පරීක්ෂණ මෙහෙයුමින් තිබෙනවා. අපිට තියෙන්නේ මොකද්ද? ෆයිල් එක ගන්නවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා, කට උත්තර ගන්නවා, අධිකරණයට වාර්තා කරනවා, මහා අධිකරණේ නඩුව පවරනවා. මහා අධිකරණ නඩුව පවරනවා. ඔක තමයි අපේ වැඩේ. නඩුව පැවරුවට පස්සේ ඊට පස්සේ නඩුවෙන් තීන්දුවේ කරුණ. එනිසා හිරේ දාන බලය අපිට නැහැ. අපිට දෙන කොයි දක්වද? අපිට දෙන නඩු දෙමීම දක්වා බලය. ඔය නඩු දාලා තිනවා. වැඩියෙන්ම කෑ ගහන්නේ වැඩියෙන්ම නඩුවට එන කෙනා මේ දවස්වල. එක්කෙනෙක් ඉන්නවා එයා අත්තඩ කොට ගන්නවා කියලා දැම්ම කියනවා. හොරාට ඉස්සරින් කෙහෙල් කරන වැට පැනලා. ඔව් සමහර ඒවා බලපුවම ගණ්ඩ වෙනවා තමයි. පරීක්ෂණ වලට අනුව මේ වෙලාව වෙනකොටත් ඇමතිවරු 3 දෙනෙක් රිමාන්ඩ්. පොලිස්පතිවරයෙක් රිමාන්ඩ්. තව ඇමතිවරයෙක් හැංගිලා. ඔය හිටපුවවයි හැංගිලා. එළියට එන්න එපයි. හරිද? ඕකට කාලේ නාස්ති කරන්න ඕනද අපි පොලිසිය මහතුරු යොදවලා. ධනේ නාස්ති කරා හරි හැංගිලා ඉන්නකෝ. දැන් පොලිස්පති හැංගිලා හිටියා. ආවනේ එළියට. ඔය ආවේ අපූර්වට. ඒවට වැඩි කාලය පොලිසිය අපිට වෙන වැඩ තියෙනවා. හොඳට මේ පරීක්ෂණ ටික යනවා. හරිද? ඉතාමත් හොඳින් මහා අධිකරණේ දාන නඩුව පරදින්නේ නැති වෙන ආකාරයෙන් සාක්ෂි එකතු කරලා ගොනු කරලා දාන නඩුව. ඉතා ඉක්මනින් වැටේ. කතරගම ගෙදර නඩුව. කතරගම ගෙදරක් තියෙනවා. ඒ ගෙදර කවුරුවත් පදිංචි වෙලා හිටියේ නැහැ. ඒ ගෙදර බිත්තියයිනේ ලයිට් බිලක් ගහලා තිබ්බා. මම දන්න විදිහට පාර යන කෙනෙක්ගේ ලයිට් බිල අරගෙන ගියා. ඒ ලයිට් බිල මට එවලා තියෙනවා. ලයිට් බිලේ තියෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. මම දන්නේ. ලයිට් බිල එහෙම ගේ කියන ඔයාගේ නෙවෙයිලු. අනුන්ගේ ගෙවල ලයිට් බිල් ගෙවනවද? හරි මම දන්නේ නැහැ. හරිද? මොකද මේ වෙලාව තියෙන්නේ? ඒවා තියෙනවා. ඒ වගේ පරීක්ෂණ යනවා කරන්න ඕනේ පරීක්ෂණ. කොහොමද රක්ෂිත ඉඩමක නේද මුදල් කොහෙන්ද ගේ හදන්න? කොහොමද ඉඩම අල්ලගත්තේ? හොයන්න ඕනේ නැද්ද ඒවා? මහජනයාගේ දේපල. ඉතින් පරීක්ෂණ යනවා. වැරද්දක් නෑනේ. ඉතින් ලයිට් බිල තියෙනවා. වතුර බිලකුත් තියෙනවා. බිල් තියෙනවා. බිලක් නෙවෙයි. ආපුවම ගේ එයාගේ නෙවෙයි කියලා. දැන් අපි try කරනවා ගේ එයාගේ කියලා ඔප්පු කරන්න. එයා කියනවා නෑ කියලා. හැදුවා නම් හැදුවා කියන්න එපා අප්පා. මොකද්ද මේ ලැජ්ජ නැතිකම? ඇයි? මෙහෙමයි යන්නේ මේ පරීක්ෂණ ඔක්කොම යනවා හොඳේ. එකක්වත් අත්තරින්නේ නෑ. මේ ඔක්කොම හැබැයි පරීක්ෂණ මේ සමහරව පරණ ඒවා පරණ ෆයිල් හොයන්න ඕන. ඒවා තොරතුරු හොයන්න ඕන. සමහර සාක්ෂිකාරයෝ මැරිලා. මේ ගෙදර හදන්න මං හිතන්නේ සල්ලි හරි මොකක් ආපු කෙනාට හොඳටම මේ අංශභාග හැදලා ගෙදර ඇඳේ ඉන්නේ. මම දන්නවා කෙනෙක්. එයා සාක්ෂිකරුවෙක්. එයා ගේන්න විදියක් නැහැ. හරිද? සමහර අය මිය ගිහිල්ලා. එහෙමත් තියෙනවා. දැන් තාජුන්ගේ ඝාතනයේ වෛද්‍යවරයා මිය ගියා. සාක්ෂි වසන් කරපු ඩීඅයිජි මහත්තයාත් මිය ගියා. හරි ඒ නිසා සමහර ඒවා සාක්ෂිකරුවෝ මැරලා තියෙනවා. නමුත් අපි උත්සාහ කරනවා. කරන්න ඕනේ නැද්ද? මතක තබා ගන්න. මේ දූෂණය නතර කරලා තියෙන්නේ දූෂිතයන්ට දඬුවම් දෙන්නේ ජාතික ජනබලවේගය